මේ අසාධාරණ පිටිපස්සේ ප්‍රදේශයේ මන්ත්‍රීවරු වෙන්න අපි අපිව හිරගෙවල් 1000ක දැම්මත් අපි යටත් වෙන්නේ නැහැ. අපිව යටත් කරන්න මේ බෞද්ධයක හඬ යටපත් කරන්න හදන්නේ. පූජා භූමි ඔක්කොම සහිත ඉඩමකට බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් තැන්පත් කරපු එකට තමයි මේ අපි වචන දෙකේ තේරුම නොදන්න රාජ්‍ය පාලකයෝ. අම්මා නගින්න බුදු වෙනවා. අධිකරණයේ කෙරෙහි විශ්වාසයක් තියෙනවා. අධිකරණයේ ලංගොඩ කස්සව මම තමුන්නැහැට කියන්න කැමතියි. තමුන්නැහැලට තමන්ගේ ශාසනයේ පිළිවෙත ශාසනයේ අවසාන අරමුණවත් අමතක වෙලා තියෙනවානේ. ශාසනයේ බුදුහාමුදුර අපිට ඉගැන්වුවේ පිළිම ගිහිලා තැන් වල තැන්පත් කරලා පූජා ඔප්පු ඉස්සරහට දාගෙන. ඉතින් උඹලට පුළුවන් මේ විනාශ වෙලා ගියපු පන්සල් තැන් වල තියෙන ඒවා හදන්න. මේකේ තැන් වල රට පුරා මුහුද වටේට පිළිම තිබ්බයි කියලා මේ රටේ මිනිස්සුන්ගේ බෞද්ධකමවත් මේ රටේ මිනිස්සුන්ගේ ශිෂ්ට සම්පන්නකමවත් ගුණධර්මවත් හැදින්නේ නැහැ. ඒකවත් උඹලට තේරුම් ගන්න බැරි අඥානම මුඩු මහනෝ జాතියක් තමයි ඔය බලංගොඩ කස්සප ඇතුළු පිරිස. උඹලා නියෝජනය කරන්නේ මේ රටේ සිංහල භික්ෂුව නෙවෙයි කියන එක මතක තියාගෙන ඉන්න. උඹලා තමයි මේ රටේ කොහොමත් අහිංසක සිවුර දාගෙන ඉන්න ගුණධර්ම පුරවන ස්වාමීන් වහන්සේලා ඉන්නවා. හැබැයි තොපි ඇවිල්ලා දේශපාලනික කුක්කෝ උඹලා දේශපාලනික බල්ලන්ට කඩේ යන ගමන් තොපේ සිවුර පාවිච්චි කරගෙන වලව් වල වළම්බාන බල්ලෝනේ උඹලා. ඉතින් උඹලා කවදාකවත් මේ රටේ සිංහල දෙමළ හින්දු මුස්ලිම් කියන මිනිස්සුන්ට සමගියෙන් ඉන්න පුළුවන් බෑග්ග්‍රවුන්ඩ් එකක් තොපි හදනවට කැමති නෑ. උඹලට ඕනිකම තියෙන්නේ අපි තමයි මේ රටේ බෞද්ධයෝ, අපි තමයි සිංහල භික්ෂූන් වහන්සේලා, අපි බෞද්ධකම රැක ගන්න ඕනි වගේ නිකන් පහත් පෙළේ සටන් පාට කියාගෙන මේ රටේ මිනිස්සුන්ගේ අවධානය වෙන පැත්තකට ගෙනියවලා මේ රජයට බලපෑම් කරන්නනේ. මං කියන්නේ මේ රටේ මොන රජේ පත් වුණත් භික්ෂුව කියන චරිතේ තමන්ගේ භූමිකාව රැක ගන්න ඕනි. භූමිකාව රැකගෙන මිනිස්සුන්ට හරි නිවැරදි මාවතක් පෙන්වනවා නම් උඹලට ওই හිරේ ලගින්න වෙන්නේ නැහැ. තෝ ඇවිල්ලා හිරේ ලගින්න ඕනි එකෙක් උඹ ඇතුළු පිරිස උඹලා හිරේ ගියයි කියලා සිවුර ඇඳගත්තයි කියලා කිසිම විශේෂත්වයක් දිය යුතු නැහැ. ඔබ පෝලිං කරනකොට බිම වාඩි වෙලා පෝලිං කරන්න ඕනි. උඹලා මේ ජාතිවාදය අවුස්සලා මේ රට හරියමං තැනකට ගොඩ ගන්න අපි උත්සාහ කරන වෙලාවේ තොපි ඇවිල්ලා මේ ජාතිවාදය අවුස්සලා මේ කරන තක්කඩි වැඩට උඹ හිරබත් කන්න ඕනි. උඹ එළියට ආවත් මගෙන් උඹට ගැලවීමක් නැහැ. උඹලා මොන දේද කරන්නේ කියන එක ගැනම විශ්වබුද්ධ හැම වෙලාවෙම විමර්ශනය කරන අවධානයෙන් ඉන්නේ. ඒ නිසා උඹ ඔය ගිහිලා හිර දඬුවම් විඳලා එළියට ඇවිල්ලවත් තමන්ගේ අඩුපාඩු නිවැරදි කරගෙන හරි නිවැරදි ගමනක් යන්න ලෑස්ති වෙයන්. බලංගොඩ කස්සපක උඹට කියන්නේ මම.